ඔයාලගේ iPhone එකට එහෙම නැත්නම් ඔයාලගේ MacBook එකට ඔයාලට ජෙනුයින් ඇඩැප්ටර් එකක් කේබල් එකක් ගන්න බැරි නම් ඔයාලා අලුත් කේබල් එකක් ගන්න ඕනේ නැති. ඒ වගේම ඔයාලා සෙකන්ඩ් හෑන්ඩ් ඩිවයිස් එකක් නම් බයි කරලා තියෙන්නේ. ඔයාලට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඔයාලා කේබල් එක හරි ඩොක් එක හරි මිලදී ගන්න. ඒත් එක්කම දැන් ගොඩක් කෙනා ෆෝන්ස් වල කේබල් ඩොක්ස් එන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලට ඕන වෙනවා මේ වගේ ඩොක් එකක් හරි කේබල් එකක් හරි මිලදී ගන්න. ඉතින් එතන තියෙන ලොකු ප්‍රශ්නය තමයි මම මොන බ්‍රෑන්ඩ් එකකින්ද ගන්නේ මොන වගේ කේබල් එකක්ද ගන්නේ මොන වගේ ඩොක් එකක්ද ගන්නේ අන්න ඒ ප්‍රශ්නේ හැමෝටම එනවා. ඉතින් මෙතනදී ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන ඔයාලගේ ඩිවයිස් එකේ බැටරි හෙල්ත් එක ගැන. ඉතින් ඔයාලා තත්ත්වයෙන් බාල ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඔයාලගේ බැටරි හෙල්ත් එකට වෙන්න පුළුවන් හානිය තාමත් වැඩි. ඉතින් ඒ නිසා ඔයාලා ජෙනුයින් ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න බැයි නම් ඔයාලා යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි මෙන්න මේ Ugreen එකේ තියෙන සීරීස් එක. ඉතින් ඔයාලට පුළුවන් Ugreen එකේ ඩොක් එකක් එහෙම නැත්නම් කේබල් එකක් තවත් ගොඩක් දේවල් ගේම. ඉතින් ඔයාලා කේබල් එක ඩොක් එකක් වගේ ගන්නවනේ Ugreen එකෙන් ඩාටා ගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාලට මේත් එක්කම ගන්න පුළුවන් බේසස් තියෙනවා. ඉතින් මේ දෙකේම ලංකාවේ ඔෆිෂියල් ස්ටෝර්ස් තියෙන නිසා ඔයාලට පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරගන්න. ඉතින් මේ වගේ හොඳ ප්‍රොඩක්ට් එකක් යූස් කරන එක ඔයාලගේ ඩිවයිස් එකට ගොඩක්ම හොඳයි. අපි දැන් බලමු අපේ Ugreen ඇඩැප්ටර් එක සහ කේබල් එක මොන වගේද කියලා. ඉතින් කේබල් එක ගත්තාම ඔයාලට මේක පිටිපස්සෙන් බලාගන්න පුළුවන් මොඩල් එක සහ මේක බ්ලැක් කලර් ඒ වගේම 1.5 meters ලෙන්ත් එකක් තියෙනවා කියලා බලාගන්න පුළුවන්. ඒ වගේම නිකල් ප්ලේටින් කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේ කේබල්ස් ගද්දි මැටීරියල් එක වෙන වෙනම රේන්ජ් තියෙනවා. ඒ වගේම මේකේ ලෙන්ත් එක වලට බලාගන්න පුළුවන් වෙනම විදිහ. ඒ වගේම කලර්ස් බලාගන්න පුළුවන් මේන්ලි black and white colours තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ type C to C කේබල් එක බලාගන්න පුළුවන් වෙන්නේ. මල්ලක දැනටමත් තියෙනවා white colour එකක්. මේ තියෙන white colour එක. ඉතින් white colour සහ black colour විදිහට අපිට mainly බලාගන්න පුළුවන්. මේක 1 meter මේක 1.5 meter කේබල් එකක්. ඉතින් අපි ඩොක් එක පැත්තට ගියාම ඔයාලට බලාගන්න පුළුවන් ඩොක් එකේ ෆොටෝ එකක් තියෙනවා. ආයෙත් එක්කම 20 watt කියලා තියෙනවා. ඒ වගේම මේක ගැන විස්තර කීපයක් තියෙනවා සහ 2 port charger එකක් තමයි මේක. ඉතින් මේකෙත් ඔයාලට බලාගන්න පුළුවන් පොට් එක වෙනස් ඒවා තියෙනවා. ඒ වගේම පෝට් ගාන වෙනස් ඒවා තියෙනවා. සහ මේකේ chargers ගොඩාක් තියෙනවා. ලොකු range එකක් තියෙනවා. ඉතින් ඔයාලට ගැලපෙන විදිහට ඔයාලගේ device එකට suitable වෙන විදිහට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ cable සහ docks ඇත්තටම ඔයාලගේ MacBook එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් iPhone එකක් වෙන්න පුළුවන්. ඒ ඕනම එකකට සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි. ඔයාලට genuine chargers cable ගන්න බැයි නම් යන්න තියෙන හොඳම option එක තමයි Ugreen එකේ මෙන්න මේ series එක. ඒ වගේම ඔයාලගේ iPhone වලට එයාලගේ වෙනම certificated range එකක් තියෙනවා. හැබැයි ඒකේ cable support කරන්නේ lightning cables විතරයි. C to C cables තාම release කරලා නැහැ. I think මේක ඔයාලට පස්සෙත් බලාගන්න පුළුවන්. මෙන්න මේ වගේ විස්තර ටිකක් තියෙනවා. අපි දැන් බලමු මේ ඩොක් එක මොන වගේද කියලා. ඉතින් සුපුරුදු විදිහට අපිට බලාගන්න පුළුවන් පේපර්ස් කිහිපයක්ම මේකත් එක්ක අපිට හම්බෙලා තියෙනවා. ඔයාලා මේක කියවනවා නම් කියවලා බලන්න. ඒත් එක්කම අපිට මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් අපේ ඩොක් එක හම්බෙලා තියෙනවා. ඉතින් ඩොක් එක අතර ගත්ත ගමන් ෆීල් වෙන දෙයක් තමයි මේකේ මැටීරියල් එක. මාර්ම කම්ෆර්ටබල් මැටීරියල් එකකින් හදලා තියෙනවා. Ugreen logo එක printed වෙලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට බලාගන්න පුළුවන් මෙතන type C සහ USB A port දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මෙන්න මේ charger එක අපිට හම්බෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ ගොඩක් docks තියෙනවා. ලොකු range එකක් තියෙනවා. ඔයාලට ගැලපෙන විදිහට ඔයාලගේ device එකට suitable වෙන විදිහට ඔයාලට purchase කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට trusted shop එකකින් genuine එකක් buy කරන්න සල්ලි නැත්නම් යන්න පුළුවන් හොඳම option එකක් විදිහට මේ Ugreen සහ Asus තියෙනවා. I think අපි අර නොදන්න දෙයක් අරගෙන අමාරු වෙනකට වඩා හොඳයි මේ වගේ genuine product එකක් අරගෙන ඔයාලගේ device එක ආරක්ෂා කරගන්න එක. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ඔයාලා ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි තවත් වීඩියෝ එකකින්